මම අද ඔයාලට ගිය සතියේ ක්ලාස් එකේ අර අපි අන්තිමට කරපු ටිකට් එකේ වීඩියෝ එකක් දාන්නම්. මොකද එදා හරියට ලොගින් වෙන්න එහෙම බැරි වුණානේ ගොඩක් කට්ටියට. හරි. මුලින් Google එකේ ගිහිල්ලා සර්ච් කරන්න ටිකට් කියලා මේ විදියට. ටිකට් කියලා සර්ච් කරාම ඔයාලට මේ වගේ පෙනේවි. ඊට පස්සේ ටිකට් කියලා ක්ලික් කරලා ගියාට පස්සේ ඔයාලට මෙහෙම ඒවි ඉන්ටර්ෆේස් එකක්. ඒකේ ගිහිල්ලා ස්ටාර්ට් ටින්කරින් කියන එක ඔබන්න. ඊට පස්සේ මෙතෙන්දී ඔයාලා ක්ලික් කරන්න ක්‍රියේට් පර්සනල් account කියන එක. ඊට පස්සේ ඔයාලට Google account එකක් තියෙනවා නම් අම්මගේ හරි තාත්තගේ හරි sign in with Google දෙන්න එකපාරටම. නැත්නම් ඔයාලට sign up with email දෙන්නත් පුළුවන්. අම්මගේ හරි තාත්තගේ හරි Google account එකක් තියෙනවා නම් sign in with Google දෙන්න. හරිද? sign up with email දීලා එහෙම Google account එකක් නැත්නම් මෙතන country එකට ශ්‍රී ලංකා දීලා මෙතන ඔයාලගේ මේ වන්දිනේ නිකන් පොඩ්ඩක් වැඩි එකක් දාන්න 2004 හරි මේ වගේ මොකක් හරි එකක් දාන්න. නැත්නම් ඔයාලට අර අවුරුදු ගාන ඔයාලගේ අඩු නිසා ඔයාලට account එකක් හදාගන්න බැරි වෙන්න පුළුවන්. ඒක නිසා මේ 2000 හරි ඔය 2006 හරි මොන බොරු උපන්දිනයක් දාන්න. මොකද නැත්නම් ඔයාලට මේ account එක හදාගන්න බැරි. නැත්නම් අම්මගේ උපන්දින දාන්න. එතකොට හරි. අම්මගේ හරි තාත්තගේ හරි ඒ විදියට. ඊට පස්සේ next දීලා මෙතන තියෙන ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි ගහන්න. මේ අම්මගේ ඊමේල් එක ගහන්න. ඊට පස්සේ පාස්වර්ඩ් එකට ඕන් පාස්වර්ඩ් එකක් ගහන්න ඔයාලගේ. මේ ඒ කියන්නේ මේ වෙබ්සයිට් එකට ඔයාලා එක දිගටම පාවිච්චි කරන නිසා මේ වෙබ්සයිට් එකේ කැමති මතක තියාගත්ත පාස්වර්ඩ් එකක් ගහන්න මේක. කියන්නේ මේකෙන් තමයි ඔයාලගේ වෙබ්සයිට් එකට ලොගින් වෙන්නේ. එතකොට මෙතන ඊමේල් එක පාස්වර්ඩ් එක ගහලා ක්‍රියේට් account දුන්නාට පස්සේ ඔයාලට මේ account එක හදාගන්න පුළුවන්. මම අර Google account එකෙන් යන විදිහත් පෙන්නන්නම්. මෙතන ඊමේල් එකේ පාස්වර්ඩ් එක කිව්වට පස්සේ account එක හැදුවට පස්සේ ඔයාලට මේ ඒ ඊමේල් එකේ පාස්වර්ඩ් එක ආයෙමත් ගහලා ලොග් වෙන්න පුළුවන්. හරිද? මම අර Google account එකෙන් යන විදිහත් පෙන්නන්නම්. starting කරගෙන create a personal sign in with Google. එතකොට ඔයාලා හැම අම්මලගේ තාත්තගේ Google account එකක් තියෙනවා නම් මේක ක්ලික් කරලා යන්න. හරි. එතකොට ඔයා කෙලින්ම log වෙනවා Tinkercad වලට. මෙහෙම තමයි log වුණාට පස්සේ කෙලින්ම Tinkercad එකේ පෙන්නන්නේ. ඔයාලට අපි Tinkercad එකේ mainly කරන්නේ circuit හදලා Arduino වලින් circuit හදලා එකකින් එක exercises කරන එක තමයි mainly Tinkercad එක අපි කරන්නේ. Tinkercad එකේ තව වැඩ ගොඩක් තියෙනවා. අපි mainly කරන්නේ Arduino එකත් එක්ක වැඩ කරන එක තමයි Tinkercad එකේ. හරි. එතකොට මේ ඔයාලට මෙතන මුලින් පෙන්නාවි සර්කිට්ස් කියලා මුලින් නිකන් බ්ලැන්ක් ස්පේස් එකක් තමයි පෙන්වන්නේ. මම ඔයාලට ඒක වෙන account එකකින් log කරලා පෙන්නන්නෝ. මම කලින් කරපු නිසා මෙතන පෙන්නනවා. අරම sign in with Google දුන්නට පස්සේ ඔයාලට මෙතන Autodesk එකේ sign in වෙන්න වෙයි. එතන Autodesk එකේ account එකක් නැත්නම් එතනත් account එකක් create කරන්න වෙනවා මුලින්ම. එතනත් create කරන්න ඔයාලා මෙතන email එක දෙන්න වෙනවා. ඔයාලගේ mail එක දෙන්න මොකක් හරි. ඊට පස්සේ අරම ඔයාලා Autodesk එකේ account එක create කරද්දී ඔයාලට code එකක් ඒවි ඔයාලගේ email එකට. ඒ code එක මෙතන ගහන්න ඊට පස්සේ. එතන කෝඩ් එක ගහලා next step එකට පස්සේ ඔයාලගේ නමයි අන්තිම නමයි password එක දෙන්න. මේ password එකෙන් තමයි දිගටම ඔයාලා මේ log වෙන්නේ මේ website එකට. එතන මේ password එක ගහලා මෙතන මේ check this box එකක් ක්ලික් මේ ඒක ඕනේ. ඊට පස්සේ create account දෙන්න. එහෙම කරාට පස්සේ ඔයාලට Autodesk එකේ account එකක් හදන්න පුළුවන්. ඊළඟට ඔයාලා ආයෙ Tinkercad එකට ගිහිල්ලා starting කරන් දාලා create a personal account දාලා sign in with Google දුන්නාට පස්සේ
අර කලින් ඔයාලා මේල් එකක් දාලා සයින් ඔටෝඩික්ස් කරලා සයින් ඉන් වුණානේ සයින් අප් වුණානේ. එතකොට ඒ කලින් දාලා සයින් අප් වුණු මේල් එකෙන් මේ සැරේත් ක්ලික් කරලා යන්න. ඊට පස්සේ මෙතන අර මම කලින් කියපු විදියට ශ්‍රී ලංකා කියලා දාලා ඔයාලගේ අම්මගේ හරි තාත්තගේ හරි බර්ත්ඩේ එකක් දාන්නකෝ මෙතන. එතකොට ඒක හරියනවා. මෙතන පාස්වර්ඩ් එකක් දාන්න. මොකක් හරි පාස්වර්ඩ් එකක් දාන්න. ඔටෝඩෙස්ක් එකේ account එක ඔයාලා දැම්මේ පාස්වර්ඩ් එක. ඒක දාන්න මෙතන. ඒ ඔටෝඩෙස්ක් එකේ account එකේ දාපු පාස්වර්ඩ් එක මෙතන දාලා ලින්ක් කරන්න. ඊට පස්සේ සේව් දෙන්න මෙතන. හරි. දැන් ඔයාලට ටින්කැඩ් එකේ මුලින්ම පේන්නේ ඔක්කොම සයින් ඉන් වුණාට පස්සේ පේන්නේ මෙහෙම තමයි. මේක තමයි අපි ඔක්කොම වැඩ ටික කරන්නේ. මේකේ ආඩියෝ එකෙන් තමයි මෙතනදී මේන්ලි වැඩ කරන්නේ මේ ටින්කැඩ් වල. එතකොට ඔයාලට මුලින්ම කරන්න පුළුවන් මම මේක නිකන් normally කියන්නම්. මේකේ 3D designs තියෙනවා, circuits තියෙනවා, කෝඩ් කරන්න කෝඩ් blocks තියෙනවා. එහෙම. අපි කරන්නේ mainly circuit මේකේ ටින්කැඩ් වල. එතකොට ඔයාලා මුලින්ම මේ create your first circuit design කෙනෙක් ක්ලික් කරලා ඒ ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ ඉන්ටර්ෆේස් එකක් මේකෙදි අපි කරන්නේ Arduino Uno එක අරගෙන ඒකෙත් එක්ක තමයි අපි සර්කිට්ස් එක එක සර්කිට් හදන්නේ. ඔයාලට මේක ඕන විදිහට zoom in zoom out කරන්න පුළුවන්. මේක තමයි අපේ Arduino Uno එක. අපි ඔයාලට එදා ක්ලාස් එකෙත් දුන්නේ Arduino Uno එක. මේකේ ඔයාලට එදා ක්ලාස් එකේ කරපු දේවල් මේකේ ඕන තරම් කරලා බලන්න පුළුවන්. මෙතන සිමියුලේට් කරලා බලන්න පුළුවන්. එතකොට මම කියලා දෙන්නම් කොහොමද අපි එදා අර ක්ලාස් එකේ Arduino එකේ කරපු එකම මෙතන කරන්නේ කොහොමද කියලා. ඔයාලට ඒකෙන් මතක ඇති මම ලයිට් එකක් පත්තු කරා කෝඩ් එකක් දීලා මතකයිනේ. ඔව්. ඒතර ඔයාලා කෝඩ් මේ Arduino එකට කෝඩ් කරන්නේ මෙන්න මෙතනින්. හරිද? Arduino එකට කෝඩ් කරන්නේ මෙතනින්. මේ කෝඩ් කියන ක්ලික් එක බටන් එක ක්ලික් කරාම තමයි Arduino එකට කෝඩ් කරන්නේ. අර Arduino එකේ setup කියලා තිබ්බේ මතකයි නේද? setup එකේ on start setup කියන්නේ අන්නේ මෙන්න මේ on start කියන්නේ ඔයාලට මුලින්ම කරන්න ඕන දේ තමයි මෙතෙන්ට දාන්නේ. ඒ කියන්නේ එක සැරයක් කරවන්න ඕන දේ. ඊට පස්සේ හැමතිස්සෙම එක දිගට කරවන්න ඕන ටික තමයි forever කියලා දාන එක. හැමදා forever කියන්නේ හැමදාම කියන එකනේ. හැමදාම මේ ටික කරන්න කියන එක. එතකොට හැමදාම කරන්න ඕන ඒවා තමයි මෙතෙන්ට දාන්නේ. හරි. මම මුලින් සර්කිට් එක හදලා ඉන්නම්. එතකොට මතක ඇති LED එක අපි පත්තු කරවන්න හදන්නේ. Arduino එකෙන්. ඔයාලට මතක ඇති resistor එකකුත් ඕන. එතකොට LED එකේ ධන පැත්ත මේ මේ ඍණ පැත්ත යන්න ඕන ග්‍රවුන්ඩ් එකට. මෙහෙම ග්‍රවුන්ඩ් එකෙන් අරගෙන මේ ඍණ පැත්ත ගිහිල්ලා මේ ග්‍රවුන්ඩ් කියලා තියෙන GND කියලා ඒක තමයි ග්‍රවුන්ඩ් කියන්නේ. එතන ග්‍රවුන්ඩ් එකට ක්ලික් කරන්න. රයිට් ක්ලික් කරාම මේක. ඊට පස්සේ මේ resistor එකක් කනෙක්ට් කරන්න ඕන LED එකට. ඒක ගිහලා ඒකට ක්ලික් කරන්න. එහෙම අර ඔයාලා වයර් එක ඇදලා වයර් එක අදින්නේ මෙතන මේ මෙහෙම බටන් එක ක්ලික් කරගෙන ඉඳලා මේ මවුස් එක ක්ලික් කරන් ඉඳලා හදලා ගන්න. හරිද? එහෙම ක්ලික් කරන් ඉඳලා ඕන තැනට ගිහින් දාලා තියෙනවා. ඊට පස්සේ මේ එහෙම එතන දැන් මෙහෙට පෙන්වන්නේ D10 කියලා. ඒකේ ඩිජිටල් පින් 10 කියන එක. ඒ 10ට ගිහිල්ලා ඒක ක්ලික් කරන්න. ඒක තමයි සර්කිට් එක. නේද? අපි ග්‍රවුන්ඩ් එක කනෙක්ට් කරා. මෙහෙම මේකේ මේ LED එකේ දිග පැත්ත වෙලා තියෙන්නේ මෙන්න එහෙම නැවිලා තියෙන්නේ. ඒක තමයි ඒ ධන පැත්ත කියන එක. මෙහෙම නැවිලා තියෙන එක තමයි ධන පැත්ත. මේ කෙලින් තියෙන්නේ ඍණ පැත්ත. එතකොට LED එකේ ඍණ පැත්ත තමයි ග්‍රවුන්ඩ් එකට කනෙක්ට් කරා. අනිත් ධන පැත්ත මෙහෙම අපි කනෙක්ට් කරා අපේ පින් එකට. Arduino එකේ පින් එකට. හරි නේද? ඒක රෙසිස්ටර් එකක් හරහා තමයි කනෙක්ට් කරන්න ඕනේ. මතක ඇති රෙසිස්ටර් එකෙන් කරන්නේ අර ඔයාලට මම කිව්වා වගේ අර කරන්ට් එක අඩු කරලා යවන්නේ. අන්න ඒ වගේ තමයි මෙතන කරලා තියෙන්නේ. හරිනේ? හරි. එතකොට දැන් මම කෝඩ් කරන්න ඕනේ මේ LED එක පත්තු කරන්න නේද? මෙතන ඔයාලට පේනවා ඇති මේක එක ඉන්ස්ට්‍රක්ෂන්ස් වගේ. මේ set built-in LED to high. high කියන්නේ ඔයාලට මතක ඇති මේ high කියන්නේ 5 වෝල්ට් කියන එක. මතකයි නේද? අර මම වතුර බඩේකින් උදාහරණයක් අරන් කියලා දුන්නා. high කියන්නේ වතුර බඩේ උඩට උස්සනවා වගේ. ඒ high කියන එක. low කියන්නේ වතුර බඩේ අර සමතල බිමක තියනවා. ඒ විදිහට.
එතකොට සෙට් බිල්ට් ඉන් LED කියන්නේ මෙන්න මෙතන මේ තියෙන LED එක ඒක පත්තු කරවන්න පුළුවන් අපිට ඕන නම් මුලදී ඒක පත්තු කරන්න පුළුවන්. ඒක ඕන නම් මෙහෙම ඔයාලට ගිහින් දාන්න පුළුවන්. දැක්කනේ? ඔයාලට ඕන ඕන දේවල් මේ බ්ලොක්ස් වලට දාන්න පුළුවන්. මේවා ගිහිල්ලා අයින් කරන්න පුළුවන්. එහෙම. හරි නේද? දැන් මේක වෙන්න ඕනේ නැත්නම් ඒක අපි අයින් කරා. දැන් මට මෙයාවනේ පත්තු කරවන්න ඕනේ. දැන් ඔයාලට මතක ඇති මෙයා පත්තු කරන්න නම් මෙයාට අදාළ පින් එක හයි කරවන්න ඕනේ නේද? එතකොට ඒ අදාළ පින් එක හයි කරවන්න නම් මෙන්න මේ සෙට් පින් මොකක් හරි අපිට මෙතන පින් සිලෙක්ට් කරන්න පුළුවන්. මේ තියෙන පින් 0.12ට මෙයාගේ පින් එක නම් 10. 10 to high කියලා දැම්මනම් හරිනේ. එතකොට ඒක හැමදාම පත්තු වෙලා තියෙන්න නම් ඒක ගැලුවා මෙතෙන්ට. ඔයාලට දැන් තේරෙන්නේ නැති මුලින් මේ LED එක පත්තු වෙන්න ඕන. ඒ පත්තු වුණාට පස්සේ මේ ඊට පස්සේ මෙන්න මෙයා පත්තු වෙන්න ඕන. අපේ මේ මෙන්න මේ LED එක. හරි නේද? මම හිතනවා මේ මොකද්ද මේ කෝඩ් කරපු විදිය තේරුණා කියලා. ඔයාලට මේක ලේසි. ඔයාලට කෝඩින් දැනුමක් ඕනෙම නැහැ. මේ විදිහට හිතන්න බෑ. on start කියන්නේ මුලදී අපිට කරන්න ඕන දේ. ඒක අපි මෙතෙන්ට දැම්මා. ඊට පස්සේ හැමදාම කරන්න ඕන එක තමයි මෙතෙන්ට දැම්මේ. අපි මේක මේ එන සති ක්ලාස් එකෙදිත් කරමු. එතකොට ඔයාලට තව හොඳට තේරෙයි. හරි. මේවා තමයි මේක එක ඉන්ස්ට්‍රක්ෂන්ස්. හරි නේද? මේ තව අවුට්පුට් මේ කන්ට්‍රෝල් මේ කන්ට්‍රෝල් කියන එකෙන් තමයි අර අපිට මේ ඔයාලට LED එක දැන් ඕන්න මේ wait 1 seconds කියන එකේම අර ඕන තරම් අර ඩිලේ කියලා අපි දැන් මතකද ඩිලේ කියලා අන්නේ ඩිලේ එක තමයි මේ දාන්න මේ wait 1 second ඔයාලට ඕන නම් මේක පත්තු කරලා තියන්න පුළුවන් තප්පර මම මුලින්ම බිල්ඩින් එක තප්පර 3කට පත්තු කරලා තියෙනවා ඊට පස්සේ මේක එක දිගටම පත්තු කරලා තියෙනවා මේ අවුට්පුට් කියන්නේ මෙතන මේ තියෙන්නේ අපිට එක එක මේ පින්ස් වලින් අවුට්පුට් කරවන්න ඕනේ. මේ එක එක පින් ඇනලොග් මේ ඩිජිටල් අවුට්පුට් කරවන්න ඕනේ. ඒ අවුට්පුට් කරවන්න ඕනේ අද මෙතන තියෙන්නේ. කන්ට්‍රෝල් කියන්නේ අපිට අපි කොහොමද මෙයාව මේ බෝඩ් එක කන්ට්‍රෝල් කරවන්නේ කියන්නේ. මෙන්න මේ බෝඩ් එක කොහොමද කන්ට්‍රෝල් කරවන්නේ කියන එකෙන් තමයි මේ කන්ට්‍රෝල් එක කියන්නේ. මේ බෝඩ් එක නැවතලා ඉන්න ඕන තප්පර කීයක් කරේ එහෙම. මේ බෝඩ් එකේ මේ දේ කරන්න ඕන 10 සැරයක්. repeat 10 times කියන්නේ එකම දේ 10 සැරයක් කරවන්න කියන එක තමයි මේ බෝඩ් එක. මේ අපි පස්සේ කතා කරමු මේ හොඳට මොනවද මේ ප්‍රෝග්‍රෑමින් මේ තියෙන්නේ කියලා. දැනට මම මේ LED පත්තු කරන එක ඔයාලට මේ wait 1 second එක ඕන වෙනවා. ඒක මොකද ඕන වෙන්නේ? ඔයාලට delay ඕන වෙනවනේ. delay ඕන නිසා මම මේක දාලා තියෙනවා. හරි. දැන් මේක අපි දැන් මේ කෝඩ් එක හරිනේ. මම මෙතනදි කරන්නේ on start එකේදී built in LED එක high කරනවා. ඒ කියන්නේ මෙන්න මේ L කියලා ගහලා තියෙන built in LED එක. ඒක high කරාට පස්සේ තප්පර 3ක් ඉන්න. තප්පර 3ක් ඉඳලා මෙන්න මේක කරන්න. මේ පින් කියන 10 වෙනි පින් එක හයි කරලා තියන්න හැමදාම. එතකොට මෙයා පත්තු වෙන්න ඕන. හරි නේද? අන්න අපි දැන් මේ කොහොමද මේ කෝඩ් එක රන් කරන්නේ? මෙතන මේ start simulation කියලා තියෙන්නේ. start simulation එක ඔයාලට ඕන ස්පේස් බාර් එක ගහලා කරන්න ඕන. නැත්නම් මෙතන ක්ලික් කරන්න තියෙන්නේ. හරි. start initializing කියලා එයි. ටිකක් වෙලා ආයි. දැක්කද මේ LED එක පත්තු වුණා නේ? ඒක ඊට පස්සේ මෙන්න මේක පත්තු වුණා. දැක්කනේ? ඒක තමයි උනේ. හරිද? මේ LED එක දිගටම පත්තුලා තිනවා අපි මෙයාව ලෝ කරේ නෑනේ දිගටම හයි කරලා විතරයි තියෙන්නේ. දැන් එයා ලෝ කරවන්න ඕන නම් මේ ඒක අපි මෙතන අවුට්පුට් වලට ගිහිල්ලා ආයෙත් මෙතෙන්ට දාන්න පුළුවන් මෙතෙන්ට. ඒක පොඩ්ඩක් මම ඒකයිමත් හදන්නම් මෙතන. ලෝ කරා නම් හරි. හරි. ඒතර දැන් මෙතෙන්ද වෙන්න ඕන නම් built in LED එක high වුණා. ඊට පස්සේ තප්පර 3ක් හිටියා. ඊට පස්සේ ආලෝ කරා. ඊට පස්සේ මේ අපි අපේ LED එක පත්තු කරා. මම start simulation දෙන්න. අන්න මෙයා පත්තු වුණා. දැක්කනේ? ඒක නැවතුණා. දැන් මෙයා පත්තු වුණා. දැක්ක නේද? එහෙම තමයි අපේ සිමුලේෂන් එක උනේ. ඔයාලට මම හිතනවා මෙතනදී උනේ මොකක්ද කියලා තේරුණා කියලා. අපිට ඕන ඕන විදිහට මේ ටින්කර් එකේ එක එක දේවල් කරන්න පුළුවන්. එතකොට මේ අවුට්පුට්ස් වලින් තමයි කියන්නේ මේ පින් වලින් අවුට්පුට් වෙන්න ඕන දේවල් තමයි මේ අවුට්පුට් වලින් කියන්නේ. බිල්ට් ඉන් එක හයි කරවන්නේ මොක කොහොමද? මේ පින් මොන පින් එක හයි කරන්න අපිට ඕන මොකද්ද පින් එක කියලා කියන හයි කරවන්න ඕන. ඊට පස්සේ මෙතන මේ පින් වලින් අපිට මේ පින්ස් ටික සිලෙක්ට් කරලා කියන්න පුළුවන් එක එක ඒ අපි පස්සේ කියලා දෙන්නම්. ඒක දැනට ඕන ඔයාලට මම දැනට LED වලින් කොහොමද කරන්නේ කියලා කියන්න. ඒ ටික එහෙම තමයි. හරිනේ. ඊට පස්සේ මේ කන්ට්‍රෝල් වලින් තමයි අර මං කිව්වේ මේ කොහොමද මේ බෝඩ් එක කන්ට්‍රෝල් කරන්නේ කියලා.
අනිත් අපිට මේකට වෙනම ඉන්පුට් දෙන්න පුළුවන් මේ විදිහට මම නිකන් දැනට නිකන් කියාගෙන යන්න. මේ මැත්ස් තියෙනවා. එක එක නොටේෂන්, වේරියබල්ස් එක එක ඒවා තියෙනවා. දැනට ඔයාලට මම මේ ටික කියන්නේ. ඔයාලට දැනට දැනගන්න ඕන කොහොමද මේ LED එකක් පත්තු කරන්න කියන එක විතරයි. ඒක තමයි මම එදා කරන්න හිටියේ. ඊට පස්සේ ඔයාලට මේ LED එක පත්තු වෙන එක නවත්තන්න ඕන නම් මෙන්න මේ LED පත්තු වෙනවා ස්ටොප් සිමුලේෂන් දුන්නා මේක නවතිනවා. අපේ සම්පූර්ණ කෝඩ් එක නවතිනවා. හරිද? හිතට මේ අර අන්ප්ලග් වුණා. දැක්කනේ? හරි. මං හිතනවා ඔයාලට තේරුණා කියලා කොහොමද මේක උනේ කියලා. ඔන් ස්ටාර්ට් එකේදී අපිට කරන්න ඕන දේ කියන එක. එක සැරයක් කරන්න ඕන දේ කියනවා. ඊට පස්සේ හැමදාම කරන්න ඕන එක මෙතන forever කියන එකේ දානවා. ඔයාලට මතකද අර අපි කෝඩ් එකේ void setup කියලා තිබ්බේ මෙන්න මේ on start කියන එක. void loop කියලා තිබ්බේ මේ forever එකේ තියෙන එක. එහෙම තමයි මේක වැඩ කරන්නේ. මතකද කියලා හිතනවා. ඒක අපි ඒ ලැන්ග්වේජ් එකට පස්සේ කතා කරමු. ඒ Arduino එකේ ඇත්තත් එක ඇත්ත ලැන්ග්වේජ් එකත් එක්ක කොහොමද කතා වෙන්නේ. අපි දැනට Tinkercad එකේ යමු මෙහෙම වැඩ කරනවා. ඔයාලට මේක තේරෙන්නේ නැති කියලා හිතනවා. මේ මොකද සරල ඉංග්‍රීසි නේද තියෙන්නේ set pin 10ට high high කියන්නේ එයා වැඩි කරන high කියන්නේ අර මම කලින් කිව්වේ අර වතුර පටේ කතාව වතුර පටේ උස්සනවා කියන එක. ඒ විදිහට low කියන්නේ වතුර පටේ බිමට කරලා තියෙන එක. හරිනේ? හරි. මම හිතනවා තේරුණා ඇති කියලා. ඔයාලා ඊළඟ ක්ලාස් කරේදී මේක අනිවාර්යෙන් මේ එක්සර්සයිස් එක අනිවාර්යෙන් කරලා ඉන්න කොහොමද කරන්න කියලා මම ඔයාලට හෝම්වර්ක් එකකුත් කියන්නම්. ඒක අනිවාර්යෙන් try කරන්න. මොකද මේ ඊළඟ ක්ලාස් එකේදී මම බලනවා කොහොමද ඔයාලා හිතුවේ ඒක මොකක්ද ඒක දුන්නේ ඔයාලට කරගන්න බැරුවන්ට කමන්නේ. ඒකට try කරලා ඉන්න අනිවාර්යෙන් කොහොමද ඒක කරන්න කියලා. මොකක් හරි මේ sign in වෙද්දී ප්‍රශ්නයක් ආවොත් අපිට කතා කරලා කියන්න. මොකද්ද කොහොමද ඒක විසඳගන්නේ කියලා කියන්න. මෙහෙම ඔයාලට කරන්න පුළුවන්. ඒතර homework එක තමයි homework එක තමයි ඔයාලා ටින්කරැඩ් එකේ නම ට්‍රැෆික් ලයිට් එකක් සිමියුලේට් කරන්න Arduino Uno එක යූස් කරලා. ට්‍රැෆික් ලයිට් එක කියන්නේ රතු, කහ, කොළ LED තුන යූස් කරලා අර ටයිමින් එකක් දාලා. ඔයාලට මම මතකයි. මම හිතනවා ඔයාලට ටයිමින් එක මතකයි කියලා. මං කිව්වේ වෙයිට් මෙච්චර කාලයක් මේක පත්තු කරගෙන හරි එහෙම ඉන්න කියලා. ඒ ටයිමින් එක දාලා පත්තු කරන්න. එතකොට රෙඩ් එක පත්තු කරනවා. ඊට පස්සේ රෙඩ් එක පත්තු කරලා තියෙන තප්පර 6කට yellow එක තප්පරයකින් පත්තු වෙනස green එක ආයමත් තප්පර 3ක් පත්තු වෙලා තියෙනවා. අන්න ඒ විදිහට ට්‍රැෆික් ලයිට් එකක් සිමියුලේට් කරන් ඉන්නකො. ඕක අනිවාර්යෙන් try කරන්න ගෙදරදී මේ homework එක. ඊට පස්සේ අපි ඒක කරන්න බැරි වුණාට කමක් නැහැ. අපි ඒක ඇවිල්ලා බලමු ආයි. ඔයාලට මේ ට්‍රැෆික් ලයිට් එක සිමියුලේට් කරන්න තමයි තියෙන්නේ. ට්‍රැෆික් ලයිට් එකක් කොහොමද අපි Arduino Uno එක යූස් කරලා Tinkercad එකේ හදන්නේ කියන එක. හරි නේද? මං හිතනවා තේරුණා කියලා. මේ රතු පාට LED එකයි කහ පාට LED එකයි කොළ පාට LED එක පත්තු කරන්න තමයි තියෙන්නේ. ඒ පත්තු කරන වෙලාවල් ඔයාලා කැමති විදියට දාන්න. ඔයාලා ඇත්තටම ට්‍රැෆික් ලයිට් වල කොහොමද සාමාන්‍යයෙන් වෙන්නේ? රතු එක තියනවා තප්පර. ඇත්තටම කිව්වොත් තප්පර 40ක් විතර. yellow එක නම් තියෙන්නේ තප්පර දෙකක් තුනක් තමයි. green එක ගානේ තප්පර 20ක් වගේ තියෙනවනේ. අන්න ඒක එච්චර ඕන නැහැ. රතු එක තප්පර 10ක් විතර පත්තු කරන්න. yellow එක තප්පරයක් විතර පත්තු කරන්න. green එක වුණා තප්පර 5ක් විතර පත්තු කරන්න. අන්න ඒ විදිහට. ඒ විදිහට LED එක පත්තු කරන එකේ සිමියුලේෂන් එකක් හදන් එන්න. ඔයාලට අර කෝඩ් කරන විදිහත් තේරුණා මම අතන පෙන්නුවේ. ඒතර හැමතිස්සම වෙන්න ඕන නිසා මේක දාන්න ඕන අර on forever කියන මේ බ්ලොක් එකේ. ඒකේ තමයි මේක දාන්න. හරි නේද? හරි. එතකොට මේක තමයි ඔයාලට කරන් එන්න ඕන ඊළඟ ක්ලාස් එකට. මේ හෝම්වර්ක් එක අනිවාර්යෙන් try කරලා එන්න. මොනවා හරි ප්‍රශ්න තිබ්බොත් ටික කැඩ් එක ගැන මේ ලොගින් වෙන්න හරි සයින් ඉන් වෙන්න හරි කොහොමද මේක පටන් ගන්න මේකේ මේ සර්කිට් එක ඔයාලට මෙතන වීඩියෝ එකේ තේරුනේ තියෙන ප්‍රශ්නයක් අහන්න අපේ WhatsApp group එකේ අපේ නම්බර් තියෙනවා ඔන්න කෝල් කරලා අහන්න නැත්නම් මෙසේජ් එකක් දාන්න හරි ඕනෙ දෙකෙන් අහන්න ඒ විදිහට කොහොමද මේක try කරලා එන්න අනිත් ක්ලාස් එකට හරි ඒ ටික තමයි ටික කැඩ් එකේ කරන්න තිබ්බේ